ආයිබෝන් යාළුවනේ අද අපි ඇවිල්ලා ඉන්නේ කුරුණෑගල දිස්ත්‍රික් සංචාරයේ ඉතා වටිනා ඓතිහාසික සහ ආධ්‍යාත්මික වශයෙන් වටිනාකමක් තියෙන ස්ථානයක් වන කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම පිහිටලා තියෙන රිදී විහාරය බලන්න. රිදී විහාරය කියන නම ඇහෙද්දිම කෙනෙක්ට හිතෙන්නේ රිදී සමග සම්බන්ධයක් තියෙන විශේෂ කතාවක් ඇති කියලා. ඇත්තෙන්ම මහවංශයේ සඳහන් වන පරිදි දුටුගැමුණු රජතුමා රුවන්වැලි මහාසෑය ඉදි කරන අවස්ථාවේ අවශ්‍ය වුණු සම්පත් හිඟව තියෙද්දී මේ ප්‍රදේශයෙන් විශාල රිදී නිධානයක් සොයාගත් බව සඳහන් වෙනවා. එම රිදී නිධානයේ හේතුවෙන් මෙම විහාරස්ථානය රිදී විහාරය ලෙස ප්‍රසිද්ධ වුණා කියලා තමයි විශ්වාස කෙරෙන්නේ. මේ විහාරය ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේදී දුටුගැමුණු රජතුමා විසින් ඉදි කරන බව ඉතිහාසයේ සඳහන් වෙනවා. අදටත් මේ විහාරය ශ්‍රී ලංකාවේ වැදගත්ම පුරාවිද්‍යාත්මක සහ බෞද්ධ උරුම අතරින් ප්‍රධාන ස්ථානයක් ගන්නවා. දැන් අපි විහාර භූමියට ඇතුල් වෙද්දී පේන්නේ ස්වාභාවික ගල්ලෙන් පැරණි විහාර මන්දිර සහ ඉතාමත් නිස්කලංක පරිසරයක්. මේ ස්ථානයට පැමිණෙනකොට නගරයේ තියෙන කලබලකාරී බවෙන් ඈත් වෙලා වෙනම ලෝකයකට ආවා වගේ හැඟීමක් ඇති වෙනවා. මේ රිදී විහාරයේ විශේෂත්වයක් තමයි මෙහි ඇති ලෙන් විහාර සංකීර්ණය. සතවර්ෂ ගණනාවක් පුරා භාවනා කළ රහතන් වහන්සේලා මෙම ලෙන් ආශ්‍රිත වැඩ සිටි බවට ජනප්‍රවාද සහ ඉතිහාස තොරතුරු වල සඳහන් වෙනවා. මෙහි ප්‍රධාන විහාර මන්දිරය ඇතුළත තියෙන පිටිසිතුවම් සහ කැටයම් කලාත්මක වශයෙන් ඉතාමත් වටිනා ඒවා. මහනුවරයගේ චිත්‍ර කලාව සහ බෞද්ධ සංස්කෘතියේ සුන්දරත්වය මේ තුලින් දැක ගන්න පුළුවන්. රිදී විහාරය ගැන කතා කරනකොට තවත් විශේෂ කතාවක් තමයි වරකා වෙළඳු විහාරය කියන්නේ. ජනප්‍රවාදයට අනුව වරකා ගෙඩිය රහතන් වහන්සේලට පූජා කරපු වෙළෙන්දෙකුට රිදී නිධානය සොයා ගැනීමට මඟ පෙන්වීම ලැබුණා කියලා තමයි සඳහන් වෙන්නේ. අනුරාධපුරයේ ඉඳලා කන්දොඩරට වෙළඳ මාර්ගය එකල ඇන්තර දනව හේවත් රිදීගම හරහා වැටලා තිබුණා. එහි නිරන්තරයෙන් වෙළඳුන් වෙළඳාමේ ගමන් ගත්තා. එසේ ගියපු වෙළඳ කණ්ඩායම මිහිරති පැණිවරක ගෙඩියක් දැකලා ඒ ගසින් කඩාගෙන අනුභවයට සූදානම් වෙනකොට ගල්වැනක භාවනා යෝගීව වැඩ සිටින රහතන් වහන්සේ නමක් දැක්කා. පැණිවරක ගෙඩියේ ප්‍රථම කොටස රහතන් වහන්සේ උදෙසා පූජා කළ යුතුයි සිතුවමේ බොදු වෙළඳුන් විසින් පැණිවරකා ගෙඩියේ අර්ධයක් ඉන්ද්‍රගුප්ත නම් වූ ඒ මහරහතන් වහන්සේට පූජා කරලා ඉතිරි වුන් භුක්ති විඳා. ඊට පස්සේ වෙළඳුන් විසින් නැවත ගැල් බැඳලා වෙළඳාම් පිණිස යන්න සූදානම් වෙද්දී නිදල්ලේ දාපු ගවයන් ටික දකින්නට නොවුණු නිසා නැවත රහතන් වහන්සේ හමුවට පැමිණිලා වැඳ නමස්කාර කරලා ඒ පිළිබඳ විමසුවන් පස්සේ ඉර්ධිමත් රහතන් වහන්සේ විසින් දිශාවක් පෙන්වුවා. ඒ ප්‍රදේශය රිදී ඉල්ලමක් සහිත ගල්ලෙනක ප්‍රදේශයක්. එවකට ලංකාදීපයේ අනුරාධපුරයේ අගනුවර කරගනිමින් රාජ්‍ය කළේ දුටුගැමුණු මහරජතුමා. එතුමා හමු වෙළඳුන් විසින් වයඹදිග ඇන්තර දනව්වේ ගල්ලෙනක රිදී ගොබයක් සහිත රිදී ඉල්ලමක් ඇති බවට රජු ඉදිරියේ ප්‍රකාශ කරා. පොළොව පිළිබඳ හසල දැනුමක් ඇති පිරිස් සමග ඇන්තර දනව්වට පැමිණි දුටුගැමුණු මහරජතුමා එහි ඇත්තේ රිදී බව තහවුරු කරගත්තා. මේ සමයේ දුටුගැමුණු මහරජතුමා එළාර රජු සමග යුද්ධය ජයගෙන තුන් සිරිලක එක්සේසත් කර ස්වර්ණමාලයේ මහා සෑය රඳු ඉදි කරමින් සිටපු කාලය. එවකට ඉදි කරමින් තිබූ ස්වර්ණමාලී මහා දෑගැබට තැන්පත් කිරීමට රිදී සුදුසු බව තහවුරු කරගත් දුටුගැමුණු මහරජතුමා රාජ්‍ය සේවකයන් යොදවලා රිදී ඉල්ලමේ රිදී කප්පවා ගැල්වල පුරවා අනුරාධපුරයට අරගෙන ගියා. ඉන්පසු මහා සෑය ඉදි කිරීම පිණිස රිදී පහළ වූ මෙම ප්‍රදේශය පූජා භූමියක් බවට පත් කළ යුතුයයි
දුටුගැමුණු මහා රජතුමා අදහස් කරපු නිසා එම මහා ලෙන සහිත විහාරය මහා විහාරයක් බවට පත්කොට රිදී විහාරය නමින් පන්සල ඉදි කෙරෙව්වා. ඉතින් අපි අද මේ ඉන්නේ ඒ දුටුගැමුණු මහා රජතුමා විසින් ඉදි කරන ලද රිදී විහාරේ. මේ රිදී විහාරය ඉදි කරලා එහි තැන්පත් කරන්න රන්නාලේපිත බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් අනුරාධපුරයේ ඉඳලා රිදී විහාරයට පංචතූර්ය වාදන සහිත ගැල් රථයක් ඔස්සේ මහා පෙරහැරකින් වැඩම කෙරෙව්වා. මේ පිළිම වහන්සේ සහිත ගැල් රථය මේ රිදී හමුව ලෙනට යාපද ප්‍රදේශයක වර්තමානයේ රත්විට කියන ප්‍රදේශයේ එරෙන්නට වුණා. මේ පෙරහැරය මහා සෙනඟ මේ ගැල ගොඩ ගන්න උත්සාහ කරත් ඒ උත්සාහය අසාර්ථක වුණ නිසා අවසානයේ දුටුගැමුණු රජතුමා විසින් සත්‍යක්‍රියාවක් කළා. ඊට පස්සේ ඉන්ද්‍රගුප්ත මහරහතන් වහන්සේ විසින් මේ රන්නාලේපිත සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ ඍදි ප්‍රාතිහාරයෙන් රිදී ලෙනට වැඩම කෙරෙව්වා. එසේ වැඩම කර වූ රන්නාලේපිත සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ අදටත් රිදී විහාරයේ සුවහසක් බොදු ජනතාවගේ නිරන්තර පූජෝපහාර ලැබමින් වැඩ හිඳිනවා. මේ රිදී විහාර භූමිය පුරා ඇවිදිනකොට ඉතිහාසය, ආගමික භක්තිය සහ ස්වභාව සෞන්දර්යය එකට මුසුණු අපූර්ව අත්දැකීමක් ලබා ගන්න පුළුවන්. ගල් පර්වත, පැරණි ගොඩනැගිලි සහ වටපිටාවේ සෝබා දහම එක්වෙන මේ දර්ශනය ඕනෑම කෙනෙකුගේ සිත නිවෙන අත්දැකීමක්. ඔබත් කුරුණෑගල ප්‍රදේශයේ සංචාරය කරනවා නම් මේ රිදී විහාරය අනිවාර්යයෙන්ම නැරඹිය යුතු ස්ථානයක්. මෙය හුදෙක් විහාරස්ථානයක් පමණක් නොව ශ්‍රී ලංකාවේ අතීත උරුමය ජීවමානව දැනෙන ස්ථානයක්. එහෙනම් යාළුවනේ අද රිදී විහාරයේ අපේ සංචාරය මෙතනින් අවසන් වෙනවා. මේ වීඩියෝ ඔයාලට වැදගත් වුණා නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. සියලු දෙනාටම ස්තුතියි. තෙරුවන් සරණයි.